පාපයක් නතර කරවන්න පුළුවන් හිතට මොන ගුණියාවක්ද? කෙලෙහි ගුණේ. අම්මා ගැන දරුවන් අමනාපේ හිතට එන්න පුළුවන්. අම්මගේ උපකාර සිහි කරපු ගම අම්මා ආයෙ බනින්න හිතෙන්නේ නැහැ. තාත්තා ගැන අමනාපේ දරුවන් එන්න පුළුවන්. තමන් වෙනුවෙන් කැපවෙච්ච හැටි තාත්තලා හිතන විදිය හිතපු ගමන් හිතේ අමනාපේ නැති වෙනවා. ගෙදර බැඳපු ගෑනු කෙනා ගැන මිනිහට අමනාපෙන්න පුළුවන්. නමුත් ඔය ගෑනු කෙනා නේද වහලිය වගේ තුන් වේල බත් උයවුයා. රිදි හොදා ළමා ලපටි බලාගෙන ගේ දොර අස්පස් කරගෙන සමිති සමාගම් වලට ගිහිල්ලා ශ්‍රමදාන වලට ගිහිල්ලා මොන දුකක් විඳලා හරි Taman ඇවිදගෙන එනකොට තේ කෝප්පි ටික ළඟට දෙන්න ඊළඟට බත් ටික ළඟට දෙන්න ඉන්න ඔය ගෑණි නේද? හදිසියට ලෙඩක් දුකක් වුණාට පස්සේ කොයිතරම් යාළුවෝ සිය ගණන් හිටියත් කසාය ටිකක් තම්බලා දෙන්න එකෙක් නැහැ. තමන්ගේ නෝන තමයි ළඟ තමන්ව බලන්නේ. ඒක මිනිස්සයාට කල්පනා කරන්නට පුළුවන් වුණොත් බිරිඳ ගැන කෙලෙහි ගුණය ආය බිරිඳව මරා ගන්න හදාගන්නේ. ඉවසනවා ගෑනුන්ගේ හිතුවම තමයි. ඒ චරිත ස්වභාව මතුවෙනවනේ.